guys, welcome back to our YouTube channel. Oshi, only thing ada අපි යන්නේ ඉතින් තිමිෂෝර යන්නේ ඔන්න අපේ සුදු පුතාගේ ජීවිතේ ලස්සන දවසකට තමයි යන්නේ. ඉතින් මේ දවස තියෙන හෙට ඉතින් අපිට කිලෝමීටර් 300 ගාණක් විතර තියෙනවා අපි ඉන්නේ රම්නිපුර වල ඉඳලා තිමිෂෝර වලට යන්න. ඒ නිසා මේ අපි හිතුවා අද යන්න කියලා. ඉතින් දැන් කිලෝමීටර් කීයක් විතර ඇවිල්ලාද? 100 ගාණක් විතර ඇවිල්ලා කියලා ප්‍රවීන් කියනවා. මේ ඉතින් දැන් CBU පාස් කරලා කියලා මේගොල්ලෝ කියනවා. මේ දැන් අපි ඉන්න තැනක් බුක් කරා මේ තිමිෂෝර වල. දැන් ටිකක් මේ උදේට කන්න නැවතුවා නිදිමතයිනේ. මේ අපි පාන්දර තමයි ගෙදරින් පිටත් උනේ. දැන් මේ මෙතන වාහනේ පොඩක් නවත්තලා ඉවර වෙලා මේ අපි සැන්ඩ්විච් පාන් හදාගෙන ආවා පිරිතේ තිප්පු බොණ්ඩ. අහේනවත් ගන්න වාහනේ යනවා මෙතන. හරිද? මාර සීතල මේ ඔව් මේ අපි නවත්තලා තියෙන මේ හරිය දැන් මේ CBU පාස් කරලා තියෙන්නේ මේ හරිය මේ සෙල්සියස් සංකේත 17. දැන් බලනකොට වෙදේක තිබි සෙල්සියස් සංකේත 17ට මාර සීතලයි මේ අපි සුදු පුතාට සීතලයි එහෙනම් අපි මගදී යන ගමන් කතා කරමු. පාන්දර 5:45ට විතර ඇති. ඔන්න ඉතින් මමයි සුදු පුතයි ප්‍රවීණුයි ඇවිල්ලා සතීෂ්ලාගේ ඇපාර්ට්මන්ට් එක ළඟින් සතීෂ් අයියවයි බොකරස් ඉඳන් ආපු අයියවයි අපි පස් දෙනා ඉතින් ඔන්න වාහනේ දැන් තිමිෂෝර යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. ඔය බලන්නකෝ ඔයගොල්ලෝ ඔය දෙපැත්තෙම තියෙන ලොකු කළුගල් කන්දක් තියෙන්නේ. ඉතින් ඔය සුදු පාට ඩොට් ඩොට් තියෙන්නේ. ඒ කන්දෙන් වැටෙන කොළ රොඩු නැත්තම් ගල් පතුරු එහෙම පාරට එන එක වළක්වන්න ඒ ගලට සම්පූර්ණ නෙට් එකක් එල්ලලා තමයි තියෙන්නේ. ඒක මාරු. අපි යන්න වාහනේත් නවත්තලා දැන් ඉතින් පොඩක් උදේට කන්න කියලා තමයි හදන්නේ. ඉතින් මම ගෙදරින් එනකොට සැන්ඩ්විච් පානුයි අපි කිරිතේ හදාගෙන ආවා. ඉතින් පොඩ්ඩක් බඩගින්නට පොඩක් බඩ පුරවගෙන තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ තියෙන වයිබ් එක පුදුමාකාර ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් පොඩි ගඟක් එහෙමත් ගලාගෙන යනවා. මාර ලස්සනයි. මේ මාර සීතලයි. ඉතින් ওই ටයිම් එකට මේ සෙල්සියස් අංශක හැබැයි අපි බලනකොට වෙදේක තිබ්බේ සෙල්සියස් අංශක කොහොම හරි 17ට වගේ තමයි තිබ්බේ. පුදුම සීතලක් තිබ්බේ. yang iPhone bondol Todi nenda celende me ya vedanne මේ පණිවිඩය අපි ඩ්‍රයිවිං මහත්තුරුන්ටයි. ඔන්න ඉතින් මෙහේ හයිවේ එකේ යනකොට මන්තිරු දෙකක් තියෙනවා. ඉතින් දැන් අපි ඔය යන මන්තිරුවේ 160ට 150 වගේ යන්න පුළුවන්. ඊට අඩු වේගකින් යනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙහා පැත්තේ ඔය ට්‍රක් යන මන්තිරුවට දාගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. හරිද? අපි දැන් හයිවේ එකේ ඇවිල්ලා චූටි පුතාට කන්න නවත්තලා දී. ඔව් එයාට දැන් බඩගින අපි නම් කෑවනේ ඉස්සෙල්ලා මේ CBU පාස් වුණාට පස්සේ මේ චුටු දුරක් ඇවිල්ලා තේ එකක් බීලා සැන්ඩ්විච් පාන් එකක් හදාගෙන ආවනේ ඒක කෑවා. දැන් මේ මම බබාට මේ වට්ටක්ක වෙනම මේ තම්බලි වල බිත්තරයක් තම්බගෙන ආවා. මෙයාට පොඩි කරලා දෙන්න පුළුවන් එතකොට. නැත්තම් පවුනේ බඩගිනීනේ. මේ තිමිෂෝර වල තව කිලෝමීටර් 200 ගාණක් යන්න තියෙනවා. ආවා වගේ දෙකක් තව යන්න තියෙනවා. මේ තව ගොඩක් දුර යන්න තියෙන නිසා ඉතින් බබාට කන්න දෙන්න චුට්ටක් නැවතුවා. හයිවේ එකේ මේ ටී ෂොප් එකක් තියෙනවා මෙතන. මේ තෙල් ගහන්න ඔක්කොමත් එක්ක මේ එතන නැවතුවා. ඉතින් දැන් බබාට කවලා යනකොට බලමු. සුදු පුතා අපේ සුදු පුතා බයං ගන්න යන්නේ. යේ ඔයගොල්ලන්ගේ චූටි බබාලට කොයි හරි යනකොට මෙහෙම බිත්තරයක් අර කට කඩන්නේ නැතුව මම දැන් තමයි සුද්ධ කරේ. මේ වට්ටක්ක එහෙම හරි බතල එයා මේවා ගේනකොට නිකන් ලොකුවට කපලා ඒක හොඳට තම්බගෙන එන්න. එතකොට නරක් වෙන්නේ නැහැ. සුදු පුතා සුදු පුතා අපි තෝදුමානිග බයං ගන්න හදන්නේ නේද? ඒකනේ
දැන් අපේ සුදු පුතා බයං කළා ඇඳුම් මාළු කළා අපි දැන් ආයන්න හදන්නේ. බයි. ඔස්කලේට ඇවිල්ලා තියෙන්නේ අවතීර්ණ වුණා අපි මේ වෙලාවේ රොටි කඩ හොයන්න. රොටි කඩ ටික හොයන්න රොටි කන්න නේද මිනිස්සුත් එක්ක. අනික ඒ වගේ තමයි නිකන්. ඔන්න ඉතින් අපි වාහනේ චුට්ටක් නැවතුවා රෙස්ට් කරන තැනකින්. එක දිගට එන්නත් හොඳ නෑනේ වාහනේ හීට් වෙනවනේ. මේ දැන් හීට් එක චුට්ටක් අඩු වෙන්නත් එක්ක මේ ප්‍රවීන් කායක ටිකක් නැවතුවා රෙස්ට් කරන තැනකින්. මෙතන ෂෙඩ් එක තියෙනවා. වෙනම පොඩි නිකන් මැගසින් එකක් වගේ එකක් තියෙනවා. මේ අපේ ප්‍රවීනුයි අයියලා දෙන්නයි ගියා කැෆේ එකක් බීරෙන්න කියලා. මේ ප්‍රවීන් එක දිගට ඩ්‍රයිව් කරනකොට මහන්සියිනේ. දැන් අපිටත් මහන්සියි. කිලෝමීටර් 300 ගාණක් ආවා. දැන් ළඟයි තිමිෂෝර වලට මේ කිලෝමීටර් 100ක් වගේ තමයි 80ක් 100ක් වගේ තමයි දැන් නම් තියෙන්නේ. මේ ආපු දුරත් එක්ක ඉතින් ඒක ළඟයිනේ. මේ මෙයා නම් ඉතින් ඉන්නවා කාෂීට් එකට වෙලා අපේ චුටි පුතා. ඔන්න ඉතින් අපි සෙට් එක තිමිෂෝර ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් හරිම සතුටුයි. ලොකු දුරක් ගෙවාගෙන ඔන්න ඉතින් ෆයිනලි අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් අද අපි නතර වෙන්න බුක් කරේ ෆ්‍රෙන්ඩ්ස් අරීනා කියන රිසෝට් එක. ඉතින් අපි එනකොටම බුකින් එකක් දාලා තමයි ආවේ. ඔය තියෙන රිසෙප්ෂන් එක. ඉතින් ඔයගොල්ලෝ බුකින් එකක් දාලා නැත්නම් ඔතන තියෙන රිසෙප්ෂන් එකට ඇවිල්ලා තමයි බුකින් එක දාන්න ඕනේ. මොකද මං කියන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ එන සිටි එකේ ඉඳලා කියන ඔයගොල්ලෝ එන ගෙදර ඉඳලා ඔයගොල්ලෝ කොහේ හරි රිසෝට් එකක් බුක් කරනවා නම් ඒක ගෙදර ඉඳලා බුකින් එක දාගෙන එන එක හොඳයි. මොකද ඒ වෙලේ ඇවිල්ලා බුකින් එක දානවා නම් සාමාන්‍යයෙන් යම්කිසි මුදලක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නනම් අපේ රූම් එක කොහොමද arrange වෙලා තිබ්බේ කියලා. ඉස්සෙල්ලාම ඇතුල් වෙනකොට double door cupboard එකක් තිබ්බා. ඉතින් full mirror එකකුත් එක තමයි තිබ්බේ. මොකද අපේ සුදු පුතාගේ හෙට ක්‍රිස්තියානි. ඉතින් ඒක අපිට ගොඩාක් වටිනවා. කට්ටිය dress කරනකොට පොඩ්ඩක් mirror එකෙන් බලලා එහෙම ඉතින් ලස්සන වෙන්න පුළුවන් නේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් පල්ලෙහා area එකේ තිබ්බේ double bed එකක් තිබ්බා. මටයි සුදු පුතාට ප්‍රවීන්ට අපි එක කියලාම ඉල්ලගත්තා. ඉතින් මිනි කිචන් එකක් තිබ්බා, oven එක තිබ්බා, එතකොට කැෆේ මැෂින් එකක් තිබ්බා, හීටර් මැෂින් එකක් තිබ්බා, වෙනම sink, dustbin, එතකොට මිනි බාර් ෆ්‍රිජ් එකක් ඔය කියන items ඔක්කොම තිබ්බා. ඉතින් TV area එකේ පොඩි area එකක් තිබ්බා. TV එකක් තිබ්බා, වෙනම cupboards තිබ්බා. එතකොට පල්ලෙහා area එකේ එළිය චුට්ටක් පේන විදිහට වෙනම window එකක් තිබ්බා. ඉතින් ඒකෙන් අර එළිය එහෙම පේනවා. බබා හරිම ආසාවෙන් ඒක එළිය බල හිටියා. ඉතින් උඩ තට්ටුවත් අපි කියලාම ඉල්ලගත්තා. මොකද අපිත් එක්ක තව අයියලා දෙන්නෙක් නතර වෙලා හිටියනේ සතිෂ් අයියා ප්‍රවීන් අයියා. ඉතින් වෙනම අපි සිංගල් බෙඩ් එකක් ඉල්ලගත්තා. ඒකත් ඒගොල්ලෝ හරිම ලස්සනට arrange කරලා තිබ්බා. වෙනම කබඩ් එකක් තිබ්බා. සයිඩ් ටේබල් එකක් තිබ්බා පුටුවකුත් එක්ක. ඉතින් ගොඩක්ම ඒ කියන්නේ අපි ඔය ගත්ත one day එකට 210,000ක් තමයි උනේ. ඉතින් මං හිතනවා ගානට හොඳටම worth කියලා. මොකද ඒ price එකට මාර විදිහට worth. හොඳට comfortable විදිහට ඒගොල්ලෝ අපි කියපු විදිහටම ඒගොල්ලෝ අපේ room එක arrange කරලා තිබ්බා. ඉතින් උඩ balcony එකේ ඉඳලා බලනකොට පල්ලෙහා area එක ওই විදිහට තමයි පේන්නේ. බලන්නකෝ ඉතින් ඔයගොල්ලෝ. ඉතින් පල්ලෙහා තමයි අපේ washroom එක තිබ්බේ. ඉතින් washroom එකත් ගොඩාක් comfortable, හරිම clean එකට තිබ්බා. මොකද අපි බබෙක් එක කියපු නිසා. ඉතින් හරිම හොඳයි. ඉතින් අපි හිතුවටත් වඩා හොඳට තිබ්බා ඒකේ. බලන්නකෝ ඔයගොල්ලෝ. ඉතින් කියන අඩුපාඩුවක් ඇත්තරම නැහැ. හොඳටම තිබ්බා. ওই විදිහට තමයි room එක නම් ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. ඉතින් අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට ගියා. ගිහින් ඉවර වෙලා අපි වොෂ් දාලා රෙඩි වෙලා ඉතින් අපි සුදු පුතාටත් කවල කරලා අපි පස් දෙනත් එක්ක ඔන්න ඉතින් දැන් යන්න හදන්නේ. අපි තිමිෂෝර ආවේ පල්ලි යන්න. අපේ සුදු පුතාගේ ක්‍රිස්තියානිය තියෙන්නේ හෙට. ඉතින් ඒකට තමයි අපි විශේෂයෙන්ම මේ තිමිෂෝර එන්නේ හේතුව. ඉතින් ඒකට මේ අද රියසල් එකක් තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ යදුම් සහ පිළිතුරු ගී කියන ටීම් එකයි. එතකොට ඉතින් අපිත් දැන් පූජාවේ කොටසක් වෙලා ඉවරයිනේ. එතකොට ඒ පූජාවේ තමයි අපේ බබාගේ ක්‍රිස්තියානිය අතරමැදි තමයි ෆාදර් කිව්වේ කරනවා කියලා. ඉතින් ඒ නිසා අපිටත් එන්න කියලා කිව්වා. පොඩි රියසල් එකක් තියෙනවා. එතකොට ගොඩක් හොඳයිනේ. මොකද හෙට තියෙන්නේ මර්ධබඩු මෑණියන්ගේ මංගල්‍යයක්. ලොකු පිරිසක් එනවා ලංකාවේ ගොඩක් කට්ටිය එනවා. ඒ නිසා ලස්සනට තියෙන්න ඕනේ නිසා ෆාදර් කිව්වා අපිට පොඩ්ඩක් ඇවිල්ලා රියසල් එකට ඉන්න කියලා. ඉතින් මායි
ප්‍රවීණ ඔය සුදු පුතායි අයියලා දෙන්නයි. දැන් මේ පාලියට යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් පාලියට ගිහිල්ලා අපි හම්බෙමු. මේ තියෙන්නේ අපේ සුදු පුතාගේ ක්‍රිස්තියානිය කරන පල්ලිය. මාර ලස්සනයි මේ වටේම රෙස්ටොරන්ට් තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ ඕර්තොඩොක්ස් වෙනම පල්ලි තියෙනවා. මේක ඇවිල්ලා මරදමඩු මෑණියන්ට කැප කරලා තියෙන පල්ලියක්. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඔය තියෙන්නේ පල්ලිය ඇතුලේ හරිම ලස්සනයි. මම වොයිස් කරන්න කියන. ඉතින් ඒක හොඳ නෑනේ. ඒකයි පොඩි ඩබ් එකක් දෙන්න හිතුවේ පල්ලිය ඇතුලේ. මේ මාරම ලස්සනයි කතෝලික පල්ලියක්. මඩුමෑණියන්ගේ ඉතින් තිමිෂෝරවල නැති කට්ටිය වුණත් ඇවිල්ලා පල්ලිය බලන්න. හරි. දැන් අපේ රියසල් එක ඉවරයි. ඔන්න ඉතින් මායි ප්‍රවීණ සුදු පුතයි හයියලා දැන් ඉස්සර වෙලා ගියා. අපි පස් දෙනා යනවා මේ කණ්ඩ කෑමට. හරි බයි. මේ යනවා මේ යාළුවෙක් හම්බුණා. එයා දැන් පල්ලි ඇවිල්ලා යන ගමන් හෙට මංගල්‍යට එන්න සෙට් එක. මේ අපි යනවා මේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තියෙන කතාවක් කිව්වා. ඒකට ගිහිල්ලා අපි හම්බෙමු. හම්බුණා. ඉන්දියන් රෙස්ටොරන්ට් එක හම්බුණා. ගොඩ කාලයකට පස්සේ ඉන්දියන් රසත් ඇවිල්ලා ඉතින් ලංකාවේ රසමනේ ඉතින්. අපි කාලා බලමු. මොනවද තියෙන්නේ කියලා කෑම ගිහිල්ලා බලමු. Ciao. අපි ඉතින් දවල්ට කන්න කියලා ආවා. හොයාගෙන ආපු ඉන්දියන් රෙස්ටොරන්ට් එක තමයි ඔය තියෙන්නේ. ඉතින් දවල්ට කන්න කියලා ගත්තේ චිකන් රයිස් 4ක් ගත්තා, චිකන් පකෝඩා ගත්තා, වෙනම අපි රොටි ගත්තා, ඩ්‍රින්ක්ස් වලට ගත්තේ කොකාකෝලායි, ස්ප්‍රයිට්ස්ුයි. බලන්නකෝ අපේ සුදු පුතා ප්ලේට් එකට පොඩ්ඩක් තට්ටු දාලා ඉන්නවා. ඉතින් අපි සෙට් එක දවල්ට පොඩ්ඩක් බඩගින්නට කන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඔය රෙස්ටොරන්ට් එක තියෙන්නේ මම ඔයගලන්ට කලින් පෙන්නුව කතෝලික පල්ලියේ කිට්ටුවම තමයි. ඉතින් හොයාගෙන යන කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට හොයාගන්න පුළුවන්. මේ පල්ලියේ කිට්ටුවම තමයි තියෙන්නේ. පොඩ්ඩක් ප්‍රයිස් එක නම් වැඩි. ඉතින් ඒක කියන්න ඕනනේ අපේ යන කට්ටියට. නමුත් ඉතින් අර කාලෙකට පස්සේ රස දරුණාදෝ කියලා ඉතින් ඔන්න ඉතින් අපි ගාන බලන්න නැතුව කෑවා. ඉතින් කෑම නම් රසයි. යන කට්ටිය ඉතින් පොඩ්ඩක් රස බලන්න ආසයි නම් ඉන්දියන් රෙස්ටොරන්ට් එක පැත්තේ ගිහිල්ලා ඕගලන්ට රස බලන්න පුළුවන්. Enjoy guys. Enjoy Cappy. Enjoy Bravi. Enjoy. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ ඉස්සලා දැකපු නැති අක්කා කෙනෙක් ඉන්නවා. ඉතින් එයා ගෙනාපු අපේ සුදු පුතාගේ ගිෆ්ට්ස් තමයි අය තියෙන්නේ. ඉතින් අක්කා අපේ සුදු පුතාගේ වැඩේටම බුකරස් ඉඳන් තමයි ආවේ. ඉතින් බලන්නකෝ අපේ සුදු පුතාගේ මතක සටහන් තමයි ඉතින් එයා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වටිනවා. මං ගෙදර ගිහිල්ලා බලන්නද කියලා අහපුවාම නෑ එවලෙම බලන්න කියලා කිව්වා. ඉතින් හරිම ලස්සනයි. චූටි කාලේ ඉඳලා ඉතින් මගේ සුදු පුතාගේ මතකයන් එකම ඇල්බම් එකකට දාලා ඉතින් මට ඇත්තටම ඒක සතුට වැඩිකමට තමයි කඳුළු ආවේ. මොකද මම තනියෙන් මගේ චූටි බබා බලාගන්නේ. ඉතින් අම්මලා තාත්තලා ලංකාවේ ඉන්නේ. ඉතින් අර පොඩි කාලේ ඉඳලා හදාගත්තේ මතකේ ආයේ ඒ කියන්නේ මතක් වෙනකොට මාර ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ටත් ඒ හැඟීම දැනෙනවා ඇති. දැන් අපි දවල්ටත් කාලා fried rice රොටි කෑවා. මේ මම වීඩියෝ කරනකොට මේකම මට hina වෙනවා. හරිද? ගණන් ගන්න එපා. සැලෙනවද ඔෂි? නෑ සැලෙන්නේ නෑ. කොහොම හරි තනියෙන් හරි බබවත් එක්ක වීඩියෝ කරගෙන යනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. දවල්ට කාලා ඉවරයි. දැන් මේ බබාටත් පොඩ්ඩක් රෙස්ට් එකක් දීලා දවල්ට නෙමෙයි අවසර කියපන්. ඔව්. බබාටත් පොඩි රෙස්ට් එකක් දීලා මේ අපිත් ඉතින් පොඩි චේන්ජ් එකක් දාගෙන රැට එනවා. මේ කටිකෝ තිමිෂෝර ලස්සනයි රැට කියලා රෙස්ටොරන්ට් සයිඩ් එකක් තියෙනවා මේ හරියේ. අපි ඉතින් එහෙනම් නයිට් ටයිම් එකේදී හම්බෙමු. එහෙනම් බබානි ඔන්න අපි ආය ආවා. ඉතින් මාරම ලස්සනයි.
තිමිෂාරක නයිට් ලයිෆ් එක සුපිරි. මේගොල්ලෝ කිව්වා මේ කොන්ස්ටන්ට් මගේ හස්බන්ඩ්ුයි මේ අපිත් එක්ක ආපු එක අයියා කෙනෙකුයි වැඩ කරේ කොන්ස්ටන්ට් වල කලින් මේ ඒ වගේම තමයි කට්ටිය සෙනග එළිය ඔක්කොම කන්නේ බොන්නේ ගොඩාක් ඔක්කොම ඒ කෙනෙකුට වගේ. ඔක්කොම රෙස්ටෝරන්ට් තියෙන්නේ මේ පිටිපස්සේ පල්ලියට තමයි අපි දවල් ආවේ. බබාගේ ක්‍රිස්තියානි තියෙන මේ චර්ච් එකේ කතෝලික පල්ලියක් මඩ මෑණියන්ට කැප කරලා තියෙන්නේ මේ හරිම ලස්සනයි. මේ මියුසිකල් ෂෝ නම් මනම් තියනවා කියලා කිව්වා. හොයාගෙන ඉතින් අපිත් යනවා. අපිත් ෆස්ට් ටයිම් තමයි තිමිෂාර ආවේ. මේ පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් එන්න මේ අපි දවල් ආවා. දවල් සෙනග නැහැ. අපි ඒත් බලුවා ඇයි දන්නේ නැහැ සෙනග නැත්තේ කියලා. මේ ඉතින් ඕගොල්ලොත් එනවනම් 8:00 විතර පස්සේ එන්න. මේ මාර ලස්සනයි ලයිට් දාලා වෙනම ලෝකයක් වගේ මෙතන. මේ අනිවාර්යෙන් තිමිෂාරා එන කට්ටිය මේ කැතලික් පල්ලියට එන්න. කතෝලික පල්ලිය ගාවටත් එන්න. ඒ හරිය තමයි ලස්සන නිකන් මේ මාලිගා ලුක් එකට වගේ නිකන් මේ තියෙන්නේ වටේම. එතනයි දැන් අපි යනවා අර උඩ ගහලා තියෙන්නේ මේ කුඩේ හැම ලයිට්ස් දාලා එතනට යනවා. බලමු එතනට ගිහලා කොහොමද කියලා. ඔය ඉන්නේ අපේ ලංකාවේ අයියා කෙනෙක්. තිමිෂාරා ඒ පල්ලිය කිට්ටුවම තමයි ඉන්නේ. අර කුඩේ හැම එරලා තියෙන තැන. ඉතින් ඕගොල්ලෝ ආවොත් අනිවාර්යෙන් සපෝට් එකක් දීලා ෆොටෝ එකක් ගහමු සෙට් එක. අපි දැන් ගෙදර යන්න හදන්නේ. දැන් වෙලාව කීයද? වෙලාව 11 ගන්නනේ. 11 මාරයි වගේ. මේ මාර ලස්සනයි ලයිට් දාලා. අපි කුඩ තියෙන තැනට ගියා. මේ ලංකාවේ අයියා කෙනෙකුත් හම්බුණා. එයාට කියලා ෆොටෝ ගොඩක් ගැහුවා. හෙටත් යනවා ෆොටෝ. හෙටත් අපි යනවා බබාගේ ක්‍රිස්තියානි ඉවර වෙලා මේ එතන ලස්සනයි කුඩ එල්ලලා. එතන මේ හැබැයි ලයිට්ස් දානවා කියලා කිව්වේ මේ දෙසැම්බර් වල. ඒ නිසා මේ අපි ක්‍රිස්තියානි ඉවර වෙලා මේ යනවා එතනට චුට්ටක් ෆොටෝ ටිකක් ගන්න. ඔන්න ඉතින් අපි අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ. ඉතින් හෙට බබාගේ ක්‍රිස්තියානිය. දැන් වෙලාව මෙහෙට 11 මාට විතර ඇති. ඉතින් අපි ගියා චුට්ටක් මේ තිමිෂාරවල නයිට් ලයිෆ් එක හරිම ලස්සනයි. මාරු කට්ටිය ඉතින් රෙස්ටෝරන්ට් මෙහෙ තියෙනවා. මේ කට්ටිය ඇවිදින කරන් ඉතින් ගොඩාක් එළියට එනවා රැට නේද? කොන්ස්ටන්ට් වගේම ඇත්තටම එළියේ නියමෙටම කාලා වීලා සෙට් එක සැපට ඉන්නවා. ඔව් මේ හරිම ෂෝක් ඉතින් ඇත්තටම මේ ලංකාවේ කට්ටියත් මතක් වෙනවා. ඉතින් මේගොල්ලෝ මාර ෆන් එකේ තමයි ඉන්නේ. ඉතින් මම තිමිෂාර ආපු vlog එක first day second day විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් බබාගේ vlog එක හෙට ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් මේ අද අපි තිමිෂාරවල ඉතින් දවල් චුට්ටක් ඇවිද්දා රෙස්ටෝරන්ට් එකට ගියා. අපි කෑවා. ඊට පස්සේ දැන් නයිට් ලයිෆ් එක චුට්ටක් බලන්න ආවා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්න තමයි. මොකද බබාට සුදු පුතාට චුට්ටක් මහන්සි මේ උදේ ඉඳන් අපි උදේ 6ට ගෙදරින් ආවේ. ඔව් 385 කිලෝමීටර් ඇවිල්ලා තියෙන්නේ. ඔව් මහන්සිනේ පව් දැන් ගෙදර යනවා. ඉතින් හෙට vlog එකත් එක්ක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉන්නේ. ඉතින් අදට අපි දෙන්න ගිහිල්ලා එන්නම්. අලුත් vlog එකකින් හම්බ වෙනකන්. පරිස්සමෙන් ඉන්න. බයි.